හැමෝම ගෙදර වැඩ කරලාද තියෙන්නේ? තමුසෙට ටිකක් hina යනවා වගේනේ. තමුසෙ ගෙදර වැඩ කරලා දින්නේ? නෑ සර් කරන්න බැරි වුණානේ. මොකද බැරි වුනේ? සර් ඊයේ කිව්වනේ සර් ගෙදර වැඩ කරගෙන ආවේ නැත්තම් හොඳ කෑමක් දෙනවා කියලා. ආ ඉතින් ඉතින් මම සර්ගේ කෑම කන්න බලාගෙන ආවේ. අට වහනවා. ගෙදර වැඩ කරේ නැත්තේ ඇයි? සර් ඇත්තටම කරන්ට් එක තිබුණේ නෑ සර්. ඉතින් තමුසෙට පහනක් පත්තු කරගන්න තිබ්බා. පහනක් තිබුණ නෑ සර්. නෑ කියන්නේ කොහොමද? පූජා කාමරේ තිබුණේ සර්. ඒක ගන්න තිබ්බනේ. නාලා හිටියේ නෑ සර්. ඉතින් ඇයි නැව නැත්තේ? වතුර තිබුණේ නෑ සර්. වතුර තිබුණ නැත්තේ මොකද? සර් මෝටරේ වැඩ කරේ නෑ සර්. මෝටරේ මොකද වැඩ කරේ නැත්තේ? සර් ඇත්තටම සර් කරන්ට් එක තිබුණේ නෑ සර්. අට වහනවා. හෙට තමුසෙගේ තාත්තව එක්කගෙන එනවා. තමුසෙලා තාත්තා මොකද කරන්නේ? සර් ට්‍රැෆික් පොලිස් සර්. තමුසලාගේ තාත්තා එතන ඉඳන් කපනවා. තමුසෙ මෙතන ඉඳන් කපනවා. තමුසෙ පොඩි කාලේ ඉඳලා මොනා ඉගෙනගෙනද මේ ඉංජිනේරින් කොලෙජ් එකට ආවේ? ඔව් ඉගෙනගෙන තියෙනවා සර්. කියනවා බලන්න ටෙන්සස් කීයක් තියෙනවද? සර් past present සහ future සර්. තමුසෙට ඒවට උදාහරණ දෙන්න පුළුවන්ද? සර් ඊයේ සර්ගේ දුව දැක්කා. අද ආදරය කරනවා. හිටියත් එක්ක කනලා යනවා. කට වහනවා. දැන් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. 2x 4 = 8 නම් x කොච්චර වටිනවද? කොච්චර වුණත් වැඩක් නෑ සර්. එයා දැන් මාව දාලා ගියානේ.